රංගසේනා හදේසියුම් වදහරා නැවතිලා නැවතිලානේ නුබ හෙලෝ ළමයි අද මම හිතුවා ඔයාලට බ්ලොග් එකක් ගේන්න කියලා. අද පොඩි ගමනක් යන්න තියෙනවා. ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එක මම දැම්ම කියන්නේ මොකක්ද ඒ ගමන කියලා. අපි වෙන වීඩියෝ එකෙන් හම්බෙමු. බයි. ළමයි බතුත් බෙදාගෙන ආවා කන්න. මාත් කාලා හස්බන්ඩටත් කවලා ගමනක් යන්න තමයි හදන්නේ. මට හම්බුණා අපි කලින් වෙඩින් එක සර්ප්‍රයිස් ඩාන්ස් එකක් නැටුවා. ඒකේ වීඩියෝ සහයක් හම්බුණා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඔයාලට මම ඩාන්ස් එකේ ෆුල් වීඩියෝ එක දාන්නම් මේ බ්ලොග් එකකින් පස්සේ. ළමයි මම දැන් ඒ ගමන යන්න හොදගෙන එන්නම්. ඔයාලා සමහරක් විට තම්මේල් එකෙන් දකින්න ඇති මොකද්ද ගමන කියලා. ලොකු ගමනක් නෙවෙයි පොඩි ගමනක්. මම එහෙනම් දැන් හොදගෙන ඇස්ති වෙලා එන්නම්. බයි. කාලෙවිලා තැඹිලි ගෙඩියක් බිව්වා අපේ ගහේ තැඹිලි කඩලා. ඒකකුත් බීලා කියා මන් නාගන්න. මම දැන් නාගෙන ආවා. මම දැන් කොණ්ඩේ පිරන් එන්නම්. කොණ්ඩේ ඉන්න ළමයි කොණ්ඩේ ගැට. කොණ්ඩේ පිරලා මම ඔයාලට මගේ අවුට්ෆිට් එක පෙන්නන්නම්. මේක තමයි මම අදාන්නේ. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලා නැවතිලා. හරි ළමයි අපි දැන් යන්න තමයි හදන්නේ. මම ඔයාලට කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ අපිට වෙඩින් එකක් තියෙනවා. වෙඩින් එකකට එන්ගේජ්මන්ට් එකක් තියෙනවා. ඒකට ඇඳුමක් බලන්න තමයි යන්නේ. අපි ඇඳුමක් බැලුවා. ඒක ඔයාලට මම එන්ගේජ්මන්ට් බ්ලොග් එකෙන් පෙන්නන්න. එහෙම්මම ගියා අපි මට අයිබ්‍රෝස් හදාගෙන එහෙමම ගියා අපේ ගෙදර. ගියාට පස්සේ ළමයි පට්ට රස බත් එකක් තිබ්බා. ඒකත් කෑවා. ළමයි අපි ඒකත් කාලා කතා කර ඉඳලා එහෙමම ගෙදර ආවා. ඔයාලා එහෙනම් මගේ channel එක subscribe කරන්න. ඊළඟ vlog එකෙන් හම්බෙමු. bye. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා